වසර 50කට පසු සඳ ජයගත් වීරයන් යලි පෘථුවියට. ඉතිහාසය අලුත් කරමින් සඳ වටා සැතපුම් ලක්ෂ ගණනක් ගමන් කළ ආටිමිස් 2 වීරයන් අද 2026 අප්‍රේල් 10ක උදෑසන ශාන්තිකර සාගරයට සාර්ථකව පතිත වුණා. පසුගිය අප්‍රේල් 1 වෙනිදා ආරම්භුණු දස දින ඓතිහාසික මෙහෙයුම අවසන් කරමින් අභ්‍යවකාශගාමීන් 4 දෙනෙකු රැගත් ඔරායන් යානය අද උදෑසන 5:37ට ශ්‍රී ලංකා වේලාමින් කැලිෆෝනියා වෙරළට ඔබ්බෙන් වූ සාගරයට ආරක්ෂිතව පතිත ස්ප්ලෑෂ් ඩවුන් වුණා. මෙම ගමනේ අවසානය මෙතරම් සුවිශේෂීයයි. ගිනි බෝලයක් මෙන් නැවත පැමිණීම. පෘථිවි වායුගෝලයට ඇතුළු වෙද්දී යානය පැයට කිලෝමීටර් 40000ක වේගයෙන් පැමිණි අතර එහි උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 2700ක් දක්වා ඉහළ ගියා. මෙය හිරුගේ මතුපිට උෂ්ණත්වයෙන් අඩක් පමණ වන අතර යානයේ තාප පලිහ හීට් ෂීල්ඩ් එය සාර්ථකව දරාගත්තා. ලෝක වාර්තාවක් පිදහැලීම. මෙම ගමනේදී අපේ අභ්‍යවකාශගාමීන් පෘථුවියේ සිට සැතපුම් 2,52,756ක් කිලෝමීටර් 4,06,771ක් ඈතට ගමන් කළා. මෙය මිනිසෙකු අභ්‍යවකාශයේ ගමන් කළ වැඩිම දුර ලෙස ඉතිහාසගත වන අතර මීට පෙර ඇපොලෝ 14 තැබූ වාර්තාව ඔවුන් බිඳ දැමුවා. ටුඩ, රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ ජෙරමි හැන්සන් යන සිව් දෙනාම ඉතාමත් නිරෝගීව සිටින අතර ඔවුන්ව USS ජොන් පී මර්තා නෞකාව මගින් ආරක්ෂිතව මුදාගනු ලැබුවා. 4. ආටමිස් 2 සාර්ථක වීමත් සමගම 2028 වසරේදී මිනිසා යළිත් සඳ මත පය තබන ආටමිස් 4 මෙහෙයුමට දැන් මාවත විවෘත වී තිබෙනවා. එම ඡායාරූප ඔරයන් ස්පේස් ක්‍රාෆ්ට් අභ්‍යවකාශ යානය මගින් ලබාගෙන ඇති අතර ඒවා නාසා ආයතනය සිය X ගිණුම ඔස්සේ ඒ අපි යන ශීර්ෂ පාඨය සමග පළ කර ඇත. අභ්‍යවකාශයේ සිට නැතගැටුණු පෘථුවියේ චමත්කාරය මෙම ඡායාරූප තුලින් පැහැදිලිව දිස්වන අතර පෘථුවියේ එක් අර්ධයකට රාත්‍රිය උදා වී ඇති අයුරුද එහි දැක්වේ. සූර්යාලෝකය නොපැමිණෙන අඳුරු පැදසක් සහ අනෙක් අග්‍රයේ ආලෝකය පතිත වන ප්‍රදේශය අතර ඇති විශිෂ්ට දසුන එම ඡායාරූපවල සටහන් වී තිබේ. නාසා සඳගමනේ බරරහිත බව කී පුංචි අමුත්තා. නාසා ආයතනයේ ආටමිස් 2 සඳ මෙහෙයුම සමග අභ්‍යවකාශයට ගිය රයිස් නැමැති කුඩා සංකේතය මැස්කට් ලෝකයේම අවධානයට ලක්ව තිබේ. මේ හුදෙක් සෙල්ලම් බඩුවක් නොව අභ්‍යවකාශ යානය බරරහිත සීරෝ ග්‍රැවිටි කලාපයට ඇතුළු වූ බව පෙන්වන සීරෝ ග්‍රැවිටි ඉන්ඩිකේටර් එක ලෙස භාවිත වෙනවා. මෙම අපූර්ව නිර්මාණය සිදු කර ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝනියාවේ පදිංචි ලූකසිය නැමැති 8 හැමරිඩි පිරිමි දරුවෙකි. රටවල් 50ක නිර්මාණ දහස් ගාණක් අතරින් තේරීපත් වූ මෙම නිර්මාණයෙන් පෘථුවිය පායා එන අයුරු Earth Rise නිරූපණය වන අතර ඒ නිසාම මෙයට රයිස් යන නම තබා තිබෙනවා.